අද අපි ගොයම් මැඩවීම කරන්නේ යන්ත්‍රවලින්. හැබැයි පරණ කාලේ යන්ත්‍ර තිබ්බේ නැති වෙලාවට මිනිස්සු ගොයම් මැඩෙව්වේ තමන්ගේ කකුල් වලින්. අද වීඩියෝවේ බලමු කකුල් යොදාගෙන ගොයම් මැඩීම කොහොමද කළේ කියලා. පළවෙනියෙන්ම ගොයම් කපාගෙන එක තැනකට ගෙනින්නලා ඊට පස්සේ ගොයම් පොළොව මත පතුරවලා දමනවා. මේකට පස්සේ මිනිසුන් කණ්ඩායමක් එතනට එකතු වෙනවා. ඊට පස්සේ මිනිස්සු ගොයම් මත නැගලා රවුම් ගමන් කිරීම සිදු වෙනවා. පාද වලින් පෑගීමෙන් ගොයම් මත ඇවිදින්නට පටන් ගන්නවා. මේක කරද්දී ගොයමේ කරලෙන් බීජ වෙන්නට පටන් ගන්නවා. බීජ කියන්නේ අපි කන්න භාවිතා කරන හාල් වෙන කොටස. ගොයම හොඳට පාගලා ඉවර වුණාට පස්සේ බීජත් මැඩුවමත් එකට මිශ්‍ර වෙලා තමයි තියෙන්නේ. ඊට පස්සේ ඒවා ඉහළට හොල්ලලා සුළඟට දානවා. සැහැල්ලු මැඩුවම් පා වෙලා යනවා. බර බීජ බිමට වැටීම සිදු වෙනවා. මේ විදිහට බීජ වෙන් කර ගන්නවා. ඔයාලට හිතෙයි ඇයි මිනිස්සු මෙහෙම කකුල් වලින් ගොයම් මැඩෙව්වේ කියලා. හේතු කිහිපයක් තිබෙනවා. ඒක එදා කාලේ යන්ත්‍ර තිබ්බේ නැහැ. දෙක තමයි මේක වියදමක් නැති ක්‍රමයක්. 3 ගාමී මිනිස්සු එකට එකතු වෙලා කළ වැඩක් තමයි මේක. 4 වෙනි එක තමයි පරිසරයට හානි නැති ක්‍රමයක් වීම. අද කාලේ ගොයම් මැඩුම් යන්ත්‍ර වලින් ඉක්මන් එක පහසු කාර්යයක් වුණත් හැබැයි පරණ කාලේ මිනිස්සු ශාරීර ශක්තියෙන් තමයි මේක කළේ. ඉතින් ඔයාට මේ ගැන මොනවද හිතෙන්නේ? පරණ ක්‍රම හොඳද නැත්නම් අද ක්‍රම හොඳද? ඔයාගේ අදහස කමෙන්ට් එකක් විදියට පහලින් ලියන්න. මෙවැනි පරණ ගොවිතැන ගැන වීඩියෝ තව නරඹන්න කැමති නම් channel එක subscribe කරන්න, වීඩියෝට like එකක් දාන්න අමතක කරන්න එපා. ස්තුතියි.